ජිම් එකක් ඇතුළේ පැය 24ක් කිලෝ එකක් අඩු කරගන්න මෙහෙයුමක අයෝමේ පුරුෂයන්ගේ හැකියාවන්. ජිම් එකට ගැලපෙන කෑම වේල් 3ක් එක්ක ශක්තිවන්තයා තෝරන දිනය. ඉතින් ගයිස් අපි බර කිලලම පටන් ගමු. මෙයාගේ බර කිලෝ 79 ග්‍රෑම් 100යි. අප්බලු මෙයාගේ බර කීයක් තියෙනවද කියලා. 14. හරියට ප්‍රෝටීන්. මෙයාගේ කිලෝ 38යි ග්‍රෑම් 750යි. ගයිස් අප්බලු මෙයාගේ බර කීයක් තියෙනවද කියලා. කිලෝ 46ක්. මගේ කිලෝ 77යි 600ක් තියෙනවා. අපිට තියෙන ලොකුම අභියෝගය පැය 24 අවසානයේ කොහොම හරි කිලෝ එකක් අඩු කරගන්න එක. යාළුවනේ දැන් වෙලාව 7යි. අපි හෙට උදේ 7 වෙනකම් මේක ඉන්න ඕන. ඉතින් ගයිස් මීට කලින් අපි කවුරුවත් ජිම් එකකට ගිහින් තිබුණේ නෑ. අපේ කට්ටිය ඉතින් මේක වටේ සර්ච් පාරක් දාන ගමන් තමයි ඉන්නේ. පේනවනේ ගයිස් මේ මැෂින් හසුරන විදිය ගැනවත් අපිට කිසිම අදහසක් නෑ. අපිට තිබුණේ එකම එක අරමුණක් විතරයි. අපි අනිවාර්යෙන් කිලෝ එකක් අඩු කරන්න ඕන. ඉතින් ගයිස් අපි මෙහෙම පටන් ගන්න හදන්නේ. ඉතින් අපි මුලින්ම වෝම් අප් එකෙන් පටන් ගමු. කට්ටිය ෆුල් මොරාල් එකේ තමයි ඉන්නේ. ගැහුවා. ඉතින් ගයිස් අපේ කට්ටිය CC කඩ වැඩ කිලෝ එකක් අඩු කරගන්න මෙහෙයුමේ මේ තියෙන කට්ස් කට්ටිය පිස්සෝ වගේ බර උස්සනවා. අපේ කට්ටියගේ දැන් ටික මූණු ටික වෙනස් වීගෙන එන්නේ. මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? හරිම අමාරුයි. දැන් නම් කිලෝ එකක් අඩු වෙලා වගේ තියෙනවා. අපි හිතුවට වඩා ඇත්තට මේ වැඩේ අමාරුයි. මොන දේ වුණත් අපි හොඳ ආරම්භයක් ගත්තා. ලස්සන view point එකක් තියෙනවා. ගයිස් අපි දැන් උදේට කන්න හදන්නේ. ජිම් එකට සරලන විදියට අපි දැන් උදේට පෝෂ්‍යදාහි ආහාර වෙලා කන්න හදන්නේ. ගයිස් ඕට්ස් තියෙනවා අපිට උදේට කන්න. අපි දැන් කට්ටියට දෙමු කන්න. අපිට මේ වැඩේදී කන්න වෙන්නේ මේ වගේ දේවල් තමයි. නැත්තම් අපේ බර වැඩි වෙනවා. ඉතින් උදේ කෑම එච්චර කට්ටියට සෙට් උනේ නෑ. බලෙන්ම කෑව මිසක්. උදේ කෑම කතාත් කොහොමද? ඒක මචං පොඩ ඇලෙන සීන් එකක් ආව මම දන්නේ මල මොනවද දාලා හදලාද කමන්නේ බඩගින්නට සුපි. ඉතින් ගෑස් පළවෙනි වේගෙන් පස්සේ අපි ආයේ වැඩේට බැස්සා. මොකද කෝච් සර්? මාර උද්‍යෝගයකින් කට්ටිය වැඩ කටයුතු කරගෙන යනවා. මේ යන විදියට හෙට උදේට අපිට මොනව වෙයිද? ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද? ගයිස් මේ ලසිදුලා කිලෝ එකක් බස්සගෙන තියෙන දැන් සෑහෙන මහන්සිලා වැඩ කරනවා. මුන්ට කිව්වට වැඩක් නෑ ගයිස් මෙතන තියෙන හැම එකක්ම උස්සන්න යනවා. ගයිස් අත් බලමු මෙයාගේ වැඩිද කියලා. කොහෙද වදින්නේ කියලා. ඉතින් මෙයාගේ උඩින් නම් එක ලේසියෙන්ම ගියා. කෙට්ටුම හැට තමයි ඉතින් ඒකෙන් නම් යන්න පුළුවන් වෙන්නේ. ගයිස් මංගා රුපියල් 5000ක් තියෙනවා. මේ දෙන්නගේ වැඩියම බාර ගන්න කෙනාට මේ රුපියල් 5000ක්ම දෙනවා. ඉතින් ගයිස් කට්ටියගේ කම්මැලිකම යන්න අපි පොඩි චැලෙන්ජ් එකක් තියුවා. ගයිස් මෙයා 14ක් ගැහුවා. ඊළඟට එන එක්කෙනාට 15ක් ගහන්න ඕන. බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් කරට තරගයක් යනවා ගයිස්. මේ 5000 කාට යයිද? ඉතින් ජයග්‍රහණය කරන්න අපේ විහඟ ගෙදින් රුපියල් 5000ක් ජයග්‍රහණය කරනවා. අපේ මුදල් දාගෙන පොඩක් ඔබගේ ජයග්‍රහණය ගැන මොකද කියන්න තියෙන්නේ? ඔබගේ පරාජය ගැන මොකද කියන්න තියෙන්නේ? දැන් මචං 4ක් ගහගන්න. ඊළඟ පාර ප්‍රැක්ටිස් කළාම අනිවාර්යෙන් ලුවෙක් ගහනවා. ගහනවා. අපේ දෙවෙනි බ්‍රේක් එකත් ඉවරයි. අපි දැන් ආයෙත් වැඩ පටන් ගන්නවා. අලුත් මැෂින් එක පොඩ්ඩක් වර්ක්අවුට් කරලා බැලුවා. බලන්න. අලුත් මැෂින් එක කොහේ තත්ත්වේ? මේක සුපිරි වා. කොල්ලෝ ටික චිල් එකේ හැම මැෂින් එකම පාවිච්චි කරනවා. පැටරන දුවපන් මොට්ටු. සුව එහෙම ගන්න නැහැ නෑ. ඒ මේක මාරු. දුවමු පිටර දියු. පේනවනේ ගයිස් ඉතින් ගිය තැන විනාශයි මුංගෙන්. ඔය ස්ටොප් බටන් එක ක්ලික් කරපන්. ගයිස් අපි හෑන්ඩ් ෆයිට් එකක් කියන්න යන්නේ. ඉතින් ගයිස් තියුණු තරගයක් ශක්තිවන්තයා තෝරන්නයි හදන්නේ. අපේ ලසිදුණන් ගේම අතාරින්නේ නෑ වගේ. ඉතින් ගයිස් පළවෙනි වටේ නම් පරාදුනා. තව ඉතින් වට දෙකක් තියෙනවා. අපි කොහොම හරි උත්සාහ කරමු. එක තමයි. ගයිස් අවසාන මහා තරගේ තියෙන්නේ. 1, 2, 3. මේක සරණ පාවක් දෙනවා වගේ නෑ මට.
මම අලියෙ පරාද කරා. ඒ බෝඩේ ඕක නොපිටර බදින්න එපා හරි පැත්තට බැදපන්. ඔය එක්සයිස් එක දීපන් බං ඇඟට බැදපන් ඕක. හරියට එක්සයිස් එක දීපන් බං ඇඟට. කිලෝ එකක් පස්සන්න ඕක පැත්තට බදින්න. මේ ඇඟෙන් කිලෝ එකක් බස්සන්න බෑ. දැන් නම් ගයිස් හොඳටම අමාරුයි මාර විදියට ඇඟට දෙන්න දැන්. ඉතින් ගයිස් කට්ටියට හොඳටම බඩගිනි වෙලා දවල්ට කන්න ඉල්ලනවා. දවල්ට මෙන්න මේ කොලේ තියලා දැන් මුදින වට්ටන්න පේනෝනේ. මෙන්න බලපන් වැඩේ. ඒ දවල්ට කන්න දුන්නේ ඔය. කොල්ලොන්ට දවල්ට කන්න දුන්නේ. හෙල්දි ෆුඩ්. මේක කිලෝ එකක් අඩු කරගන්න අපි දවල්ට කනවා මේ වගේ දේවල්. නෑ වෙනකොට කන් දෙකේ උඩින් බෝදුලා හාවා කියලා බලපන්. ගයිස් අපි දවල්ට කන්නයි හදන්නේ. අපිට දවල්ට කන්න තියෙන්නේ සලාද කොලයි තම්බපු චිකනුයි. ඉතින් ගයිස් අපි ගොඩක් බඩගින්න හිටියේ. උදේටත් කෑවේ අපි ඕට්ස් නේ. ඕට්ස් කෑවෙත් කට්ටිය කැමැත්තෙන් නෙමෙයිනේ. පේනවනේ ඉතින් කට්ටියගේ සතුට කතා නෑ දැන් ඉතින් කන්න තියෙනවා නම් මුන්ට. ඉතින් අපිට මේ වගේ කෑම තමයි ජිම් එක තුලේ කන්න වෙන්නේ. ඉතින් කාලා අපි අපේ තුන්වෙනි විවේකයක් ගන්න හදන්නේ. ඉතින් ගයිස් කමෙන්ට් කරන්න බලන්න අපි රැට මොන වගේ දෙයක් ખાයිද කියලා. දවල් ආහාර වල සුපිරි හෙල්ති ෆුඩ් එකක් විතර අපි කෑවේ නෑ. ඇත්තට මේකේ ගන්න දෙයක් නෑ. කට්ට තමයි තිබුණේ. අපි ඊළඟට කට්ටක් කරනවා දැන් මෙතන. ගයිස් අපි ටීම් දෙකකට බෙදලා මේ ජිම් එකේ තියෙන අමාරුම චැලෙන්ජ් එකක් කරන්න යන්නේ. අපි බලමු කවුද මේකෙන් දිනන්නේ කියලා. ගයිස් අපි දැන් පුෂ් අප් චැලෙන්ජ් එක තමයි පටන් ගන්න හදන්නේ. මගේ ටීම් එකේ සුපිරි වැට්ටෙක් දාලා තියෙන්නේ. මගේ ගෲප් දාලා තියෙන්නේ හොඳේ. 1 2 3 ඉතින් අපි එක දේවල් කරනවා කොහොම හරි කරලා මුන් ටික මහන්සි කරලා අපි කිලෝ එකක් අඩු කරගන්න එපැයි. අපි දිනනවා. ඉතින් ගයිස් මේක තමයි ලොකුම තරංගය. වැඩි ප්‍රමාණයක් ස්කොට් ගන්න කෙනා තමයි මේ තරංගයෙන් දිනන්නේ. ඉතින් ගයිස් මාර චැලෙන්ජ් එකක් මට දෙන්න හදන්නේ මේ ලසිදු. අම්මෝ ගයිස් 50ක් ගහන්න ඕන ගයිස් මම එක දිගට. දැන් හොඳ ගණන්. මම ඇත්තටම හිතුවේ නෑ ලසිදු එච්චර ගහයි කියලා. අම්මෝ. මට මේ චැලෙන්ජ් එක වින් කරන්න පුළුවන් නේද? අම්මෝ ගයිස් ඉතින් කොන්දන රිදනවායි හොඳම එකෙන්ම. අද මොකක්ද කියන්නේ? මට බ්‍රේක්ස් එකේ ගොඩක් අමාරුයි මේ අවස්ථාවේ. ගයිස් අපි දැන් දවසෙන් භාගයක් විතර මේ ජිම් එක ඇතුලේ කරන්න ඕන දේවල් ටික අපි කරා. ඉතින් බලමු අපි බරවල වෙනසක් වෙලා තියෙනවද කියලා. අපේ එක්කෙනෙක්ගේ බර කිල්ල බලමු. බර කිරන්න යන්නේ. ඉතින් ගයිස් ඔයාලට කියන්න අපිට මාරම අවුල්. ඉතින් ගයිස් කිසිම වෙනසක් වෙලා නැහැ. බර වැඩි වෙලා මිසක් කිසිම අඩුවීමක් වෙලා නැහැ. ඒවා මෙච්චර සෙල්ලම් කරත් උඹගේ එකක් බෑ. මේ වැඩේ හරියන්නේ නෑ බං. ඉතින් ගයිස් අපේ කට්ටිය හොඳටම බයිනවා ලසිදුට හරියට කරේ නෑ බොරුව කරේ කියලා. මොනාලා මෙතන මානලා මේ වැඩ කරලා ගාමේ බරාඩලා නැහැ බා. මෙච්චර දෙගන්නේ නැද්ද මං ජිම් එකේ වලකුම් ගේ මේ තා බැලලා ඉතින් මේ කොකිලර් එක ඉක්මනට දිගට කඩ කරගන්න. සෙල්ලම් කරන්න බයි තියෙන කඩන අඩු වෙන්න බෑ. වෙලා කරලා ඉන්නේ බා. උනාලේ නැන්ක කරපන්. උනාලේ තමයි ඉතින් වෙලේ නැත්තම් බයි නැත්තම් මම්මුවක් කරන්නද බං? හරියට ෂෙඩියුල් එකක් තියෙනවා කරන්න පුළුවන් නේ. පැය 12ක් තියෙනවා. ඔය පැය 12 ඔබට අනිවාර්යෙන් කිලෝ අඩු කරලා පෙන්නන්න පුළුවන්ද? හරි. පුළුවන්. බය වෙන දෙයක් නෑ ගයිස් අපිට තව ඕන තරම් වෙලාව තියෙනවා. ඉතින් අපිට ඕන වෙන්නේ ප්ලෑන් එකක් විතරයි. ඉතින් අපි කට්ටිය ඔක්කොම වැඩ ටික නවත්තලා අපි ප්ලෑන් කරන්න ගත්තා. අපි ෂෙඩියුල් එකක් හදාගෙන ඉදිරි පැය ටික අපි කොහොම හරි මහන්සිලා වැඩ කරලා අනිවාර්යෙන් කිලෝ එකක් අඩු කරගෙන පෙන්නනවා. අපි ප්ලෑන් කරා තනියෙන් එක්කෙනාව ට්‍රේනින් කරන්න. ඉතින් ගයිස් අපි පළවෙනිවට ට්‍රේනින් කරන්න හදන්නේ අපේ ලසිදු. ඉතින් ගයිස් අපි හවස්වරු අපි එක එක්කෙනාව ට්‍රේනින් කරා. හොඳ යාළුවනේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ජිම් එකට ගිහලා තිබුණේ නැහැ. මාර weight එකක් දාලා ටිකක් බර ඉස්සුවා. ඒකට මාර හොඳ මේ එකක් දැනෙනවා. ඉතින් ගයිස් හවස්වරුවට තියෙන අවසාන වර්ක්අවුට් එක තමයි අපි මේ කරගෙන යන ගමන් ඉන්නේ. ගයිස් දැන් නම් කළුවර වැටිගෙන එන්නේ. අපේ කට්ටියටත් දැන් හොඳට මහන්සිලා ඉන්නේ. මොකලද තත්ත්වේ? අම්මෝ දැන් නම් හොඳ බණ ගිහිල්ලා වගේ ගිහින්. ඉතින් ගයිස් කට්ටිය කෑ ගහනවා බඩගිනී කියලා. ඉතින් අපි තීරණය කරා රෑ කෑම පොඩ්ඩක් කලියෙන් කන්න. ගයිස් අපි රෑ ආහාර වෙල ගන්න හදන්නේ. ඉතින් අපිට රෑට කන්න තියෙන්නේ මොනවද? බොයිල් වෙජිටබල්. ඉතින් අපිට වෙජිටබල් තමයි තම්බපු එළවලු තමයි රෑට කන්න තියෙන්නේ. අපි ඉතින් කට්ටියටම දීලා තම්බපු එළවලු කාලා මේ ජිම් එකේ අපි එළි වෙනකන් ඉන්න ඕන. ඉතින් ගයිස් පේනවනේ බඩගින්න තරම කට්ටිය කාගෙන යනවා. අපිට ඉතින් මේ මුළු රෑම ඉන්නත් තියෙන්නේ ওই ටික විතරයි. ওই ටික කාලා තමයි අපි හෙට උදේ වෙනකන් මේ ජිම් එක ඇතුලේ අපිට ඉන්න වෙන්නේ. ඉතින් ගයිස් අපි අපේ රෑ වර්ක් අවුට් ටික පටන් ගත්තා. ඉතින් වැඩි වෙලාවක් නම් යන්නුනේ නෑ. අපිට ලොකු ප්‍රශ්නයක් වුණා.
මොකෝ උනේ බං? අර බෙන්ච් එකට යමු. ඉතින් ගයිස් මෙයාගේ අතට මොකක් හරි වෙලා ඉතින් ගයිස් අපි ගාව බෙහෙත් එකක් තිබුණා. අපි ඉතින් ඒක ගාලා පොර යථා තත්ත්වයට ගන්න උත්සාහ කරා. මොකද්ද බං උනේ එකපාරටම උට? අත මොකරේ ඉතින් ගයිස් මේ ඔක්කොම දේවල් අමතක වෙන්නත් එක්ක අපි ආතල්ම වැඩක් කරන්න හදන්නේ. අපි දැන් කරන්න හදන්නේ අයෝමය පුරුෂයා තෝරන තරගයයි. ඉතින් අපිට මෙතන මෙහෙම ඇවිදගෙන ඇවිල්ලා අයෝමය පුරුෂයාගේ හැකියාවන් පෙන්වනවා. ඉතින් අපි බලමු මොන වගේ හැකියාවන් මේ 4-5 දෙනාට තියෙනවද කියලා. Wow, wow, wow! Wow, wow! Kadek! Wow! Bingi up, believer! ගයිස් අපේ තුන්වෙනි තරංකාරයා ඉන්නවා. තුන්වෙනි තරංකාරයා බලමු අපි මෙයාගේ කට්ස් කොහොමද කියලා. කට්ටිය බලන්න මෙයා කට්ස් කොහොමද කියලා මිනිස්සු. යෝ! වැඩෙක්! සා! වව්! Wow! Bingi up, believer! කට්ටිය කොහොමද අමාරුවෙන් ඉන්න කතාවක් දාගෙන ඉන්න සෙට් එකම. ගයිස් දැන් නම් පට්ට විදිහට කලවර වෙලා ඉතින් ඔයාලට පෙන්නන්න. පෙන්නද මේ පැත්ත පට්ට කලවරයි ඈ. ඒ වගේ තමයි මටත් මාර රිදීමතයි. මේ කලවර දකිදී. අපි මාර කට්ටක් කන්නේ. ලේසි වෙන්නේ නැහැ මචං මේ වැඩේ. අපි කොල්ලෝ ටික මේ නිදි මරාගෙන අම්මු. ගයිස් කොච්චර නිදිමත වුණත් අපි ආයෙත් වැඩ පටන් ගත්තා. යාළුවනේ දැන් වෙලාවත් 10:00 විතර වෙලා. අපි මේ දැන් ග්‍රෑ ගෙවන්න පට්ට අමාරු මේ ටිකක්. සමහරක් වෙලාවල සමහරක් කොල්ල දැන් ගෙවල් වල නිදි. අපි මේක ඇවිල්ලා කරන්නේ මොකද්ද? සිම් එක ඇවිල්ලා බඩරු කරගන්නවා. මං ගැන කතා කරනකොට මගේ අත වේදනයි. යම ගෙදර යන්නේ නැද්ද? ඉතින් ගයිස් දැන් කට්ටියට මේ පා වෙලා තියෙන්නේ. දැන් එක්කෙනෙක්ටවත් බර අඩු කරන්න ඕනේ නැහැ. මෙතන යන්න තමයි මොනාව තියෙන්නේ. අද අපිට නිදා ගන්න දෙන්නේ නැහැ බම්මු. බලපංකෝ. ඩයල් එක ගන්න නීදි. අවුලන්නේ. යමම් බං ගෙදර. යන්නේ. කෑවෙන්නේ නැහැ බං දෙනමු. ඉතින් ගයිස් අපේ මේ නිදිමත යන පොඩි කාලේ සෙල්ලමක් කරා. බලන්න ඔයාලට මතකද කියලා. අලුත කෙනා මනමාලිට හාල් ගතක් කරාලා ආල් පතක් කරාලා. ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා අතක් ගනි සෙට්ටියෝ. ඉතින් ගයිස් මේකේ අවසානයේට අත ඉතුරු වෙන එක්කෙනාට ඩිප් 10ක් ගහන්න වෙනවා. ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා අතක් ගනි සෙට්ටියෝ. කොල්ල මෙහෙරලා මඩක් ඩිප් 10 ගහන්න වෙන්නේ. කොල්ල මෙහෙර අනිතරලා ඉන්නේ තව 3 දෙනෙක් බලමු කවුද ඩිප් 10 ගහන්නේ. ගෙඩ බෙදාලා පහල ගෙඩ බෙදාලා අතක් ගනින් දෙවියෝ. එහෙනම් ගයිස් එන්න මමත් ඩිප් 10ක් ගන්න. තව දෙන්නයි ඉන්නේ. බලමු මොකද වෙන්නේ. අතක් ගනින් දෙවියෝ. ගානවල ඩිප් 10ක්. Kai. Dekai. ඉතින් ගයිස් දැන් පාන්දර 2 විතර ඇති. කට්ටියම එක එක තැන්වල හාන්ස් වෙලා ඉන්නේ. කට්ටිය නිදි නෑ. මං නිදා ගන්න දෙන්නේ නෑ කාටවත්. මේක තමයි මේ ජිම් එකේ තියෙන වැඩිම බර ඩම්බල් එක. අපි බලමු ඉතින් මේ දෙක උස්සන්න පුළුවන් කවුද ඉන්නේ කියලා. ඉතින් ගයිස් මෙයින් එකක් එක අතකට කිලෝ 30 ගානේ අත් දෙකටම කිලෝ 60ක්. ඉතින් ගයිස් මෙයාට නම් අත් දෙකම පාවිච්චි කළත් එකේ උස්ස ගන්න පුළුවන් උනේ.
වට තලා දාලා වගේ. අයියේ හොප්පිට දාන අයියෝ මට දැන් අයියේ. ඉතින් guys උදේ 5 විතර තමයි දැන් වෙලාව. ඉතින් අපිට තව චූටි වෙලාවක් තමයි තියෙන්නේ. පැය දෙකක් වගේ තමයි තියෙන්නේ අපිට මේ challenge එක ඉවර කරලා එළියට යන්න තියෙන්නේ. guys උදේ පාන්දර කොල්ලෝ ටික වැඩට බහලා තියෙන්නේ guys. කිලෝ එකක් වස්තන මේ අවසාන අදියරේ ඉන්නේ. දේ වෙනකන් අපි නිදිමත යවා ගන්න එක දේවල් කරනවා එක විදිහ එක දේවල් කරනවා. ඉතින් මචන්ලා ටික දැන් මේ එළිවීගෙන තමයි එන්නේ. අපි දැන් පොඩි විවේකයක් ගන්නවා. අපි අවසාන විවේකය අපි ඉතින් මෝර්නින් එකෙන් හම්බෙමු. Good morning guys. ඉතින් අපේ challenge එකේ අවසානම හරිය යන්නේ උදේ 6යි වෙලාව. තව පැයයි අපිට challenge එක ඉවර කරන්න තියෙන්නේ. ඉතින් guys අවසාන මොහොතේ ටක් ගාලා ටිකක් කරමු තව. ඉතින් guys අපි මේක gym එකකින් අවසර අරගෙන තමයි කරේ. ඉතින් මේ වගේ දේවල් කවුරුත් අත්හදා බලන්න යන්න එපා. එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පැය 24ක් gym එකක් කරගෙන මේ වගේ බර උස්සනවා කියන එක ඒ තරමන් හොඳ දෙයක් නෙමෙයි. අපිට දැන් සෑහෙන අමාරුලා තියෙන්නේ. සෑහෙනම අමාරුයි එක එක්කෙනාට එක ප්‍රශ්න දැක්කන වෙලාවේ එක්කෙනෙක්ගේ අතකටත් ලොකු ප්‍රශ්නයක් වුණා. යා තාම අවුලෙන් ඉන්නේ. ඒක නිසා කවුරුත් අත්හදා බලන්න යන්න එපා. ඉතින් guys මෙතෙක් බලා සිටි අවසානය. ඉතින් අපි බර කිරලා බලමු. guys මෙයාගේ බර 40ක් තිබුණා. බලමු අපි දැන් මෙයාගේ බර කීයක් තියෙනවද කියලා. බලන්නයි යන්නේ. අඩෝ කිලෝයක් අඩු වෙලා බා 38.95යි. ඉතින් guys මුලදී කිලෝ 79ක් තිබුණ ලසින්දුගේ දැන් බර කීයද බලමු. දැන් කිලෝ 77.90යි. කිලෝ 1යි ග්‍රෑම් 100ක් විතර අඩු කරගෙන. මගේ තියෙන 77යි. ඒ කියන්නේ මං කිලෝ එකක් අඩු කරගෙන. ඉතින් guys මෙයාගේ බර මුලදී 38යි 70ක් තිබුණා. අපි බලමු දැන් බර කීයක් තියෙනවද කියලා. 37යි 35යි. මගේ කිලෝයක් අඩු වෙලා. උඹට මොකද කියන්න තියෙන්නේ? guys බලමු එහෙනම් මගේ බර කීයක් තියෙනවද කියලා. බලමු අපි අද පැය 24ක් ජිම් එකක් ඇතුළේ ඉඳලා කිලෝ එකක් අඩු කරගෙන තියෙනවද කියලා. ඉතින් guys ඊයේ උදේ මගේ බර තිබුණේ කිලෝ 77යි ග්‍රෑම් 600ක්. ඉතින් දැන් ඔයාලට පේනවද 76යි 400ට බහැලා. ඉතින් guys අපි මේ challenge එක කොහොම හරි win කරා. ඉතින් මෙතනින් මේ වීඩියෝ එක ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු. වීඩියෝ හොඳ නැත්නම් share කරන්න, comment කරන්න, subscribe කරන්න.